බණ ගෙදරක යනවා කියලා ගෙදරින් ගිය පුතා තමයි අද මේ විදිහට පෙට්ටියකින් ආපහු ආවේ. එයා ඔය බයිසිකලේ අරගෙන දවස් 3-4කට වඩා නැහැ. DM ධර්මලතා මහත්මිය මෙසේ පවසමින් හඬා වැළපුණේ යතුරුපැදි අනතුරකින් දෙනෙත් පියාගත් එකම පුතුගේ වියෝව දරාගත නොහැකිවය. ගුරුගොඩ මීවන පලාන කොළඹ යාහේන නම්බර 102A තාවකාලික ලිපිනේ පදිංචි ධර්මලතා මහත්මියට සිටි දරුවන් තිදෙනාගෙන් දෙවන දරුවා වූයේ සසිඳු දෙව්මින් ප්‍රශංසන පුතුය. තවමත් 17 වන විහේ පසුවන සසිඳු 21 හැවර්දී හා 7 හැවර්දී සහෝදරයන් දෙදෙනාට මැදිව හැදී වැඩුණේ කාගේත් ආදරය දිනා ගනිමිනි. බුත්තල ප්‍රදේශයේ සිට ධර්මලතා මහත්මිය හොරණ ප්‍රදේශයට පැමිණ ඇත්තේ සසිඳු 5 වසර පන්තියේ ඉගෙනම ලබන කාලයේය. හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ ප්‍රධාන ඇඟලුම් ආයතනයක ඇය රැකියාවක් සොයා ගැනීමට කටයුතු කළේ ඉන්පසුවය. පොකුණු විට සිරිමෙවන් විද්‍යාලයෙන් 11 වසර දක්වා අධ්‍යාපනය ලබා ඇති සසිඳු පාසල් ගමනට තිත තැබුවේ කිසිවෙකුටත් බරක් නොවි රැකියාවක් කිරීමේ බලාපොරොත්තු වෙනි. මේ වන විට මීවන පලාන ප්‍රදේශයේ වාහන අලුත් වැඩියා කරන ආයතනයක රැකියාව කරන සසිඳු මිතුරන් අතර ජනප්‍රිය චරිතයක් විය. යතුරුපැදි රේස් පැදීමට ආසාවක් දැක්වූ ඔහු පසුගිය 16 වෙනිදා රාත්‍රියේද මිතුරෙකු සමග යතුරුපැදි රේස් එකකට සහභාගී වූයේ හාපුරා කියා මිලදීගත් බලපත්‍රයක්වත් නැති බයිසිකලයෙන් පදින අවසාන රේස් එක මේ ඇයි නොසිතා වුවත් ඔහුට සිදු වූයේ සියල්ලම අතහැරදා සමු ගැනීමටය. හොරණ ඉංගිරිය ප්‍රධාන මාර්ගයේදී මිතුරෙකු සමග යතුරුපැදි ධාවනයේ යෙදුණු ඔහු ඉලිඹහන්දියේදී තරගය නිමා කළේ යතුරුපැදි දෙකම එකම මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකිනි. පසුගිය 16 දා සවස යතුරුපැදියට ඔහු නැගුණේ ඉලිඹ කටුගහේන ප්‍රදේශයේ පදිංචි මිතුරෙකුගේ බණ ගෙදරකට සහභාගී වීමට මිස මේ අන්දමට ආපහු නිවසට පැමිණීමට නම් නොවේ. එය සිදු වූයේ කිසිවෙකුටත් අදහාගත නොහැකි දෙයකි. මිතුරන් පිරිස එකතුව තරඟයට රේස් පැදීමට සූදානම් වූයේ වෙනත් දිනවලත් ඔවුන් එකතු වී මාර්ගයේ මෙලෙස විනෝද වන නිසාය. මේ සිද්ධිය පිළිබඳ නමගම හෙළි කිරීමට අකමැති ඉලිඹහන්දියේ පදිංචිකරුවෙකු පැවසුවේ මෙවැන්නකි. මම හිටියේ ගෙදර නිදාගෙන 11ට විතර පාර පැත්තෙන් මහ විශාල සද්දයක් ඇහිලා මං ගැස්සිලා හැරුණා. ඒ ගමන ඇවිත් බලන විට වාහන කැලි සුන්බුන් පාර පුරාම සීසීකඩ තිබුණා. එක්කෙනෙක් හන්දිය කිට්ටුවේ වැටලා හිටියා. අනිත් ළමයා උඩින් ගිහින් අඩි 10ක් 15ක් ඈතින් හොරණ පැත්තට වෙන්න වැටලා හිටියා. දෙන්නම හැපිලා තිබුණේ ඉලිඹ ගඟ පාරට හරවන්න ගිය කාර් එකක. ලයිට් තිබිලත් නැහැ. කොහොමත් සැරින් සැරේ රැට 10ක් 15ක් එකතු වෙලා ওই රේස් එක තියනවා. බයිසිකලයේ පොත ඔට්ටුවට තියනවා. එහෙම නැතිනම් සල්ලි වලට පදිනවා. හොරණ පොකුණු විට ගුරුගොඩ වගේ හැමතැනින්ම එකතුණු කොල්ල කට්ටියක් තමයි මෙහෙම රේස් පදින්නේ. සමහර දාට මං නිින්දෙන් ඇහැරෙන්නේ ඔන්න දැන් හැප්පුණා තමයි කියලා හිතාගෙන. හෝන් ගගහ රැට ওই රේස් එක යන විට අහල පහල කාටවත් නිදා ගන්නවත් නැහැ. හරි කරදරේ. මෙතන පාර කෙලින් හින්දා ඇත්ගාල කන්ද උඩින් ඉඳන් මීටර් 200ක් විතර දුරට ඉලිඹහන්දියේ කහයිර ළඟට තමයි ওই රේස් එක තියෙන්නේ. දිනන කෙනා හරියටම හොයාගන්න වීඩියෝ කර කරත් ඇවිත් තියෙනවා. කොහොමත් 10ක 15ක විතර කට්ටියක් තමයි එදා ඉඳලා එකතු වෙලා තියෙන්නේ. ඒත් හැප්පුණාට පස්සේ ඒක යාළුවෙක්වත් හිටියේ නෑ. බේතකට හොයාගන්න මෙතන. අහල පහල කට්ටිය 40ක් 50ක් එකතු වෙලා තමයි තුවාලකාරයෝ ඉස්පිරිතාලයට ගෙනියන්න උදව් කළේ. ඒ වෙලාවේ සේරම කඩවහලා හින්දා කවුරුත් නෑ හන්දියේ හිටලා. මේ සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලැබූ 22 හැවරදී අනික් තරුණයා හොරණ දිස්ත්‍රික් මහරෝහලෙන් වැඩි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ. මේ මරණය කන වැකුණු මොහොතේ සිට සංවේදී වූ බොහෝ පිරිස් නොඑක් අදහස් පළ කිරීමට කටයුතු කර ඇත්තේ තරුණ පරපුර මේ අනතුරින් රැකගත යුතු බැවිනි. තරුණයාගේ අවසන් කටයුතු පැවති ගුරුගොඩ හන්දියේ මල්ශාලාවට සහභාගී වූ අනිකුත් තරුණ මිතුරන්ද යතුරුපැදි පෙළපාලියකින් ඔහුට අවසන් ගෞරව දැක්වීමට කටයුතු කර ඇත්තේ ලෝකයාට කතා කිරීමට මාතෘකාම වාදෙමිනි. කවුරු කොහොම කොයි ලෙස පැවසුවත් ඒ අහිමි වූයේ රටට වැඩදායක හෙට අනාගතයේ බාර ගැනීමට සිටි හිරිමල් වී තරුණයෙකි. ඔහු නැති අඩුව හා වේදනාව දැනෙන්නේ ඔහුගේ පවුලේ සමාජිකින්ට මිස මිතුරන්ට නම් නොවන බව පැහැදිලිය.